බයෝ පේපර් දැකලානේ අර ඒ පේපර් එකම බයෝ පේපර් වල තියෙන්නේ ඔබේ කියවත්තර පැමිණෙන කෘමි සතුන් 5ක් ලියන්න. එයින් එක් කෘමි සතෙක් ඇඳ පාට කරන්න. බයෝ ගැන පොඩ්ඩක් කියන්නද? හරි. අනේ බයෝ ළමයිට මූත් කියනවා නෙමෙයි බයෝ වල තියෙන ගොම් පාට් මම මේ කියන්නේ. බයෝ වල ඔන්න තියලා උරගියෝ සහ පක්ෂීන් අතර වෙනස්කම්. උරගියෝ සහ පක්ෂීන් අතර වෙනස්කම් ලියන්න කිව්වම එහෙනම් වගුවක් ගහලා උරගියෝ පක්ෂී. උරගියෝ මෙහෙමයි පක්ෂීන් මෙහෙමයි. උරගියෝ මෙහෙමයි පක්ෂීන් මෙහෙමයි. උරගියෝ මෙහෙමයි පක්ෂීන් මෙහෙමයි. කොහොම ලියවම ලකුණු දෙන්නේ නැහැ. දැන් අහන්නේ ප්‍රශ්නේ මුන් දෙගොල්ලන්ගේ දෙන වෙනස්කම්. ඉතින් වෙනස්කම් ටික ලියවම ලකුණු දෙන්න එපා. එහෙම දෙන්නේ නැහැ. ඒක ලියන්න ඕනේ. උරගියෝ මෙහෙම වුණාට පක්ෂීන් මෙහෙම වෙයි. උරගියෝ මෙහෙම වුණාට පක්ෂීන් මෙහෙම වෙයි. උරගියෝ මෙහෙම වුණාට පක්ෂීන් මෙහෙම වෙයි. අරුණු 25ක් ලිව්වොත් උරගියෝ 25 සතාවක් ලියන්න ඕනේ. පක්ෂියෝ 35 සතාවක් ලියන්න ඕනේ. ඉතින් වෙලාව ඉතුරු වෙන මෙහෙම ලිව්වම එහෙම ලකුණු දෙන්නේ නැහැ. එන ඔය රචනා ලියන්න කියලා තියෙනවානේ. රචනා ලියන්න කියලා ඒ පොයින්ට්ස් වලට තමයි ලකුණු දෙන්නේ. අපිට පොයින්ට්ස් 50ක් තියෙනවා කියලා. පොයින්ට්ස් 50 මෙහෙම ලියද්දී ලකුණු දෙන්නේ නැහැ. මේ පොයින්ට් එක ලියලා ඉවර වෙච්ච තැනින් මේක පටන් ගන්න ඕනේ. පටන් ගන්න එහෙම අර දිගට ලියාගෙන යන්න ඕනේ. එහෙම ලියුම ලකුණු දෙනවා. කරුණු වශයෙන් ලියුම ලකුණු දෙන්නේ නැහැ. උංගල්නේ. ඉසුනේදී. යාර තව ඒවා තියෙනවා. එවුන වක්කාර අපිට ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය ගැන ලියනකොට ඔන්න සිලබස් එකේ තියෙනවා පොයින්ට්ස් 50. ඒ ගමන පේපර් එකට තියෙනවා ඒ පොයින්ට්ස් 50න් 45ක් තියෙන දර මාර්කින් ස්කීම් එකේ. ඒතර පොයින්ට්ස් 50ක් තියෙනවා උගන්නලා. හැබැයි මේ 45 තමයි ලකුණු දෙන්නේ. ඒතර ළමයා ලිව්වොත් එහෙම පොයින්ට්ස් මේ 45 ලියන්න ඕන හරි. ලබන අවුරුද්දේත් ඔය ප්‍රශ්නේම අහනවා. ඒකෙත් මාර්කින් ස්කීම් එකේ පොයින්ට්ස් 45ක් තියෙනවා. අදාර මේ ගිය අවුරුද්දේ 5ක් අයින් කරානේ. ඒ 5ක් දාලා තමයි මේ ගමන තියෙන්නේ. ඒ 5 දාලා වෙන 5ක් අයින් කරලා. ඒකට මේ ළමයා අර පරිචිත්ත විඥාන ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ මේ ගමන තියෙන 45 මොකක්ද කියලා හොයාගන්න. එතන බයෝස් කරලා බුද්ධාම කියලා දෙන පන්ති ඇතුලේ. එන පව්වේ ළමයි අත්තර මං කියන්නේ ඒකයි. ඒකෙද උඹලා විහිළු කරන්න යන්න එපා බය ළමයට ඒ තරම් අමාරු විෂයක් ඕක මේ තව සිත් පීඩාවට ලක් කරන්න එපා. අර ඔයාලා මෙලිරයිනේ